ආයුබෝවන්. ඔන්න මම ඔයාලට කලින් වීඩියෝ එකේදී පොරොන්දු වුණානේ ඔයාගේ කොණ්ඩේ ඉක්මනින්ම වවා ගන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ගැලවෙනවා නම් ඒක අඩු කරගන්න. අකලට කෙස් ඉදෙන කෙනෙක් නම් අකලට කෙස් ඉදෙන එක වළක්වා ගන්න. ඒ වගේම හිස්සොරි වගේ ආසාදන වාගේ ඔළුවේ තියෙනවා නම් මේවා ඉක්මනින්ම සුව කරගන්න. ඔයාට ගෙදරදීම හදා ගන්න පුළුවන් හොඳ හෙයා ඔයිල් එකක් හදන හැටි කියලා දෙනවා කියලා. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාට හෙයා ඔයිල් එක හදන හැටි තමයි කියලා දෙන්න යන්නේ. ඔයා පිටරටක ඉන්න කෙනෙක් වුණත් මේ අමුද්‍රව්‍ය භාවිතා කරලා ඔයාට මේ ඔයිල් එක ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට කොහොමද මේ ඔයිල් එක හදාගන්නේ කියලා බලන්න. මේ ඔයිල් එක හදාගන්න ඔලිව් ඔයිල් මිලිලීටර් 500ක් මම අරගත්තා. ඔයගලන්ට ඔලිව් ඔයිල් නැත්තම් පිරිසිදු සුදු පොල් තෙල් උනත් භාවිතා කරන්න පුළුවන්. රෝස්මරි අපිට ඕන වෙනවා මේ ඔයිල් එක හදාගන්න. රෝස්මරි ඔයගලන්ට සුපර් මාකට් වලින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉති 7ක් විතර ඔයා මේකට අරගන්න. ඒ වගේම බීලුණු ගෙඩියක් අවශ්‍ය වෙනවා. උළුහල් ග්‍රෑම් 100ක්, කළුඳුරු ග්‍රෑම් 100යි, කරාබු නැටි කිහිපයක්, ඉඟුරු කෑල්ලක්, ඒ වගේම කරපිංචකොළ ඕනේ වෙනවා. මේක ප්‍රමාණයක් කියලා නැහැ. ඔයාට අවශ්‍ය ප්‍රමාණයක් කරපිංචකොළ අරගන්න පුළුවන්. අපි මුලින්ම රෝස්මරි ටික සහ බීලුණු ගෙඩිය හොඳින් පිරිසුදු කරගෙන මේ විදිහට පොඩියට කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කපාගත්ත බීලුණු, උළුහල්, කළුඳුරු, ඉඟුරු, කරාබු නැටි මේ දේවල් ග්‍රයින්ඩර් කප් එකකට දාලා මම ටිකක් කුඩා වෙනකන් ග්‍රයින්ඩර් කරගන්නවා. කපාගත්ත සම්පූර්ණ බීලුණු ගෙඩියම ග්‍රයින්ඩර් කරන්නේ නැහැ. බීලුණු ගෙඩියෙන් භාගයයි මම ග්‍රයින්ඩර් කරගත්තේ. අනිත් කෑලි ටික මම ග්‍රයින්ඩර් කරේ නෑ. ඒ ටික අරන් තිබ්බා. තෙල් එක හදනකොට තෙල් එකට දාන්න ඕනේ නිසා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා මේකට ඔලිව් ඔයිල් මිලිලීටර් 500 දාගන්නවා. තෙල් ටික හොඳින් රත් වෙනකොට මේකට රෝස්මරි ඉති ටික බ්ලෙන්ඩ් කරගත්ත ලූණු මිශ්‍රණය, ඒ වගේම අර කපාගෙන අයින් කරගත්ත ලූණු කැබලි ටික, ඒ වගේම කරපිංචකොළ ටික එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරලා මේක හොඳට රත් වෙනකම් මේ තෙල් එකේ බැද ගන්න ඕනේ. මේ ඔයිල් එක දුඹුරු පාටක් එනකම්ම ලිපේ රත් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ තෙල් එක ලිප ඕෆ් කරලා ලිපෙන් බාගන්නේ. සාමාන්‍ය මිලිලීටර් 500ක් දාපුවාම මිලිලීටර් 200ක් 250ක් වගේ හිඳනකම් අපි මේ තෙල් එක ලිපේ රත් කරගන්න ඕනේ වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේ ඔයිල් එක ලස්සන දුඹුරු පාටක් වෙලා තියෙනවා. ඉතින් මේ පාට එනකම් අපි මේක ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ ලිප ඕෆ් කරලා ඔයා මේක නිවෙන්න තියලා වීදුරු බෝතලයකට හෝ ප්ලාස්ටික් බෝතලයකට දාලා තියාගන්න පුළුවන්. ඔයාට මේක ගාන්න පහසු වෙන ස්ප්‍රේ බොටල් එකකට දාලා තියාගන්නවා නම් ගොඩාක්ම හොඳයි. ඉතින් ඔයාලට මේ ඔයිල් එක සතියකට 2-3 වතාවක් හිසට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන විදිය වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට කරලා පෙන්නන්නම්. මම දැන් කියන්නම් ඔයාලට මේ ඔයිල් එක ඔයාගේ හිසට ගාන එකෙන් ඔයාගේ ඔළුවට, ඔයාගේ කෙස් වලට ඔයාට මොනවද ලැබෙන ප්‍රයෝජන කියලා. මේ ඔයිල් එක හදාගන්න මම භාවිතා කරේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් කියන්නේ විටමින් A, E අඩංගු ඉතාමත්ම හොඳ පෝෂණීය ඔයිල් එකක්. මේක නිතර භාවිතා කරනකොට ඔයාගේ කොණ්ඩේට හොඳ පෝෂණයක්, නිරෝගී බවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වියලි හිස කෙස් වලට හොඳ මොයිස්චර් එකක් ලබා දෙන්න හැකියාවක් මේ ඔලිව් ඔයිල් වලට තියෙනවා. ඒ වගේම ඔයාගේ හිස කෙස් නිතර ගැලවී යනවා නම් මේ ගැලවී යන එක අඩු කරලා කේශ මූලය හොඳින් ශක්තිමත් කිරීමේ හැකියාවක් මේ ඔලිව් ඔයිල් වලට තියෙනවා. ඒ වගේම අලුතින් නිෂ්පාදනය වන හිස කෙස් වලට හොඳ උත්තේජනයක්, හොඳ පෝෂණයක් ලබා දීලා මේවායේ වැවීමේ වේගය වර්ධනය කිරීමේ හැකියාවක් මේ ඔලිව් ඔයිල් වලට තියෙනවා. ඊළඟට මම කියන්න රෝස්මරි වලින් ඔයාගේ හිස කෙස් වලට ලැබෙන්නේ මොන වගේ පෝෂණයක්ද කියලා. රෝස්මරි කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් බහුලව තියෙන ශාකයක්. විශේෂයෙන්ම හිසෙහි කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කිරීමේ හැකියාවක් මේ රෝස්මරි ශාකයට තියෙනවා. එමගින් ඔයාගේ කේශ මූලයේ පෝෂණය කරලා අලුතෙන් වර්ධනය වන කෙස් වල මුල හොඳින් ශක්තිමත් කිරීමේ හැකියාවක් මේ රෝස්මරි ශාකයට තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ ස්කැල්ප් එකේ රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙලා කේශ මූලය හොඳින් පෝෂණය කරලා කෙස් ගැලවී යාම, කෙස් කැඩී යාම අවම කරලා වගේ අලුතින් වර්ධනය වන හිස කෙස් වලට හොඳ පෝෂණයක් ලබා දීලා ඉක්මනින් වර්ධනය කිරීමේ හැකියාවක් මේ රෝස්මරි වලට තියෙනවා. මේ කරපිංච කියලා කියන්නේ ඖෂධීය ගුණ වලින් පිරුණු ශාකයක්. විශේෂයෙන්ම ඇන්ටි ඔක්සිඩන්ට් බහුල වශයෙන් මේ කරපිංච ශාකයේ තියෙනවා. විශේෂයෙන්ම විටමින් B, C, E සහ ප්‍රෝටීන් අන්තර්ගත වෙලා තියෙන නිසා කෙස් වැටීම අවම කරලා හිස කෙස් රැක ගන්න
ලොකු දායකත්වයක් මේ කරපිංචා වලින් ලබා දෙනවා. විශේෂයෙන් කරපිංචා වල තියෙන බීටා කැරොටින් සහ අයිරන් මගින් කෙස් ඉක්මනින් සුදු වෙන එක පාලනය කරලා කෙස් අකලට සුදු වෙන එක වැළැක්වීමේ හැකියාවක් මේ කරපිංචා පත්‍ර වලට තියෙනවා. ඒ වගේම හිසෙහි කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරලා විශේෂයෙන්ම කේශ මූල වලට ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් නිසා වන හානි වලින් ආරක්ෂා කර දීමේ හැකියාවක් මේ කරපිංචා කොළ වලට තියෙනවා. බීලුණු කියලා කියන්නේ පුරාණයේ ඉඳලම හිස කෙස් වල පෝෂණය සඳහා භාවිතා කරපු අමුද්‍රව්‍යයක්. විශේෂයෙන්ම මේ බීලුණු වල තිබෙන සල්ෆර්, ඇන්ටිඔක්සිඩන්ට්, විටමින්ස් නිසා හිස කෙස් වල වර්ධනය සහ හිස කෙස් ශක්තිමත් කිරීමේ ඉතා ප්‍රබල හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම සල්ෆර් මගින් කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ මගින් අලුත් හිස කෙස් පෝෂණය කරලා ඉක්මනින්ම වර්ධනය කරනවා. ඒ වගේම මේ ලුණු වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් මගින් රුධිර සංසරණය වැඩි කරලා කේශ මූල හොඳින් පෝෂණය කරනවා. ඒ වගේම කේශ මූලය හොඳින් ශක්තිමත් කරලා කෙස් වලට සිල්කි බවක්, ෂයින් එකක් ලබා දීමේ හැකියාවක් මේ බී ලුණු වලට තියෙනවා. උළුහාල් කියලා කියන්නේ කෙස් වල පෝෂණයට නැතුවම බැරි අමුද්‍රව්‍යයක්. විශේෂයෙන්ම මේ උළුහාල් වල තියෙන ප්‍රෝටීන්, නියාසින්, ලෙසිතින්, විටමින් C, අයිරන්, ඇන්ටිඔක්සිඩන්ට් වගින් කෙස් වලට හොඳ පෝෂණයක්, ශක්තියක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ උළුහාල් වල තියෙන ජෙලි වගේ ස්වභාවය නිසා ඔයාගේ ප්‍රිසි වුණු හිස කෙස් වලට, ඒ වගේම ගැට ගැසුණු, පැලුණු හිස කෙස් වලට හොඳ ස්මූත් එකක්, සිල්කි බවක් ලබා දීමේ හැකියාවක් උළුහාල් වලට තියෙනවා. ඒ වගේම තමයි මේ කරාබුනේටි සහ ඉඟුරු කියලා කියන්නේ විශේෂයෙන්ම ඇන්ටිඔක්සිඩන්ට් බහුල අමුද්‍රව්‍ය දෙකක්. මේ කරාබුනේටි වල ඔමෙගා 3 ෆැටි ඇසිඩ්, විටමින්ස්, මිනරල්ස් බහුල වශයෙන් තියෙනවා. ඒ වගේම තමයි ඉඟුරු වලත් විටමින් K, කැල්සියම්, මැග්නීසියම් වැනි පෝෂණීය සංඝටක රාශියක් තියෙනවා. ඉතින් මේ මගින් ඔයාගේ කෙස් විශේෂයෙන්ම අකලට පැසෙන එක කල් දාලා ඔයාගේ කෙස් වලට හොඳ ආරක්ෂාවක්, පෝෂණයක් ලබා දීමේ හැකියාවක් මේ අමුද්‍රව්‍ය වලට තියෙනවා. ඒ වගේම තමයි මේවා තියෙන ඇන්ටි ෆංගස්, ඇන්ටි බැක්ටීරියල් ගුණය නිසා ඔයාගේ හිසෙහි තියෙන හිස් වගේ මෙවැනි ආස්වාදන වලින් ඔයාගේ කෙස් වලට ආරක්ෂාවක් ලබා දීලා කේශ මූලය හොඳින් පෝෂණය කිරීමේ හැකියාවක් මේ අමුද්‍රව්‍ය වලට තියෙනවා. ඒ වගේම මේ කලඳුරු කියලා කියන්නේත් අපේ හිස කෙස් වල ඒ වගේම ස්කින් එකේ කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් හොඳ පෝෂණීය අමුද්‍රව්‍යයක්. විශේෂයෙන්ම මෙහි තියෙන පයිපරින් නැමැති සංයෝගයේ මගින් රුධිර සංසරණය හොඳින් වැඩි කරලා හිස කෙස් ගැලවී යාම වළක්වලා හිස කෙස් අකලට ඉදෙන එක නවත්තලා ඔයාගේ හිස කෙස් වලට හොඳ පෝෂණයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ කලඳුරු වලට හිස කෙස් මූල උණුසුම් කිරීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මැරුණු හිස කෙස් මූල නැවත සක්‍රිය කරලා රුධිර සංසරණය හොඳින් සිද්ධ වෙලා හිස කෙස් ඉක්මනින් වර්ධනය කර ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාලට අපි මේ ඔයිල් එක හදාගන්න භාවිතා කළ අමුද්‍රව්‍ය වල පෝෂණය පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති. ඊළඟට අපි බලමු කොහොමද මේක ඔළුවට ආලේප කරන්න කියලා. ඔයා මුලින්ම ඔයාගේ හිස කෙස් හොඳින් ෂැම්පු දාලා පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම කන්ඩිෂනර් ආලේප කරලා තියෙන්න බෑ. ඊට පස්සේ ඔයාගේ හිස කෙස් හොඳින් බෙදමින් මේ ආකාරයට ඔයාගේ රූට්ස් වලට කියන්නේ ඔයාගේ කේශ මූලයට තමයි මේ තෙල් ආලේප කරන්න ඕනේ. ඉතින් ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා හරි පහසුවෙන් මේක ස්ප්‍රේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුන් කැල්ලක් භාවිතා කරලත් ඔයාට මේ විදිහට තෙල් ටික ඔයාගේ ස්කැල්ප් එකට ගා ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට සම්පූර්ණ ස්කැල්ප් එකටම හොඳින් මේ තෙල් ආලේප කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 3-5 අතර කාලයක් හොඳ මසාජ් එකක් අපි ස්කැල්ප් එකට ලබා දෙන්න ඕනේ. එමගින් තමයි අපේ ස්කැල්ප් එක හොඳට හීට් වෙලා අපේ මේ තෙල් වල තියෙන පෝෂණය හොඳින් මේ කේශ මූලයට උරා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. මසාජ් එක අවසානයේදී ඔයාට ඔයාගේ හිස කෙස් හීට් වන විදිහට උණුසුම් ටවල් එකකින් ආවරණය කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් ෂවර් කැප් එකක් භාවිතා කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පැය 3ක පමණ කාලයක් මේ ඔයිල් එක ඔළුවේ රැඳෙන්න අරින්න ඕනේ. හොඳින් ස්කැල්ප් එකට උරා ගන්න. පැය 3ක් විතර තිබ්බට පස්සේ අපිට මේක ෂැම්පු කන්ඩිෂනර් භාවිතා කරලා සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක ඔයාට හිසට සතියකට දෙවතාවක් 3 වතාවක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාට මාසයක්මාරක් වෙන කාලෙකින් මනින් කොණ්ඩේ වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ කෙස් අකලට වැටෙනවා නම්, අකලට ඉදෙනවා නම්, කෙස් අග පැලෙනවා නම්, හිස්සොරි තියෙනවා නම් මේ හැම දෙයකටම මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක මගින් හොඳ ප්‍රතිකාරයක් ඔයා කොණ්ඩේට ලැබෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේක ගෙදරදී හදලා ගාලා බලලා මේක රිසල්ට් කොහොමද කියලා අනිත් අයටත් කියන්න කමෙන්ට් එකකින් සඳහන් කරන්න. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඇන්ටි ඒජින් සීරම් එකක් හදාගන්න හැටි.
මේ සිරම් එක මගින් ඔයාගේ මුහුණේ තියෙන wrinkles, fine lines, pigmentations මේ හැම දෙයක්ම ඉවත් කරලා හොඳ glow එකක්, හොඳ පැහැපත් බවක් ඔයාගේ මුහුණට ලබා දීමේ හැකියාවක් තියෙනවා. මේක විශේෂයෙන්ම ජපානයේ කාන්තාවන් skin එක glow කරගන්න, moisture කරගන්න භාවිතා කරන හොඳ සිරම් එකක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.